බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට දැනේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවි පෙනේවා තිබිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානාති වහන්සේගේ අනන්ත වූ අපරිමාණ වූ බුදු ගුණයන් අපි සිහිපත් කරගෙන උන්වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලබන්නා වූ පූජාවක් හා සමාන සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අජිත් මහත්මයා ජලි මහත්මයා දෙදෙනා විශේෂයෙන් මේ රටට ඇවිල්ලා අලුත් මේ ජීවිතයක් ආරම්භ කරලා මේ නිවස මේ නිවසේ ඉතාම සුන්දර දර්ශනීය බුදු කුටියක් සූදානම් කරගෙන ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුක්ඛාමි තතියම්පි ධම්මං සරණං දැන් මහා සංඝරත්නයේ සත්‍ත්‍රි දේශනාවන් දේශනා කරලා මේ නිවසට නිවසේ ජීවත් වෙන දෙදෙනා හැටියට සජිත් මහත්මයාටත් ඒ වගේම අංජලි නෝන මහත්මියටත් මේ මව්පියන්ටත් ඒ වගේම ඔබට कोई කාටත් අපි ආශිර්වාද පඤ්ඤමෝ අප්පමාදෝ ච ධම්මේසෝ ඒතං මංගල මුත්ත මංගාරවෝ ච නිවාතෝ තිං ගච්ඡන්ති ධම්මේ විරකී රක්ෂාවන් අධ්‍යාපන කටයුතු ආදී මේ සියල්ල දිනු පවුණු කරගෙන හැම දිනාටම තව බොහෝ කාලයක් දීර්ඝායු සම්පන්නිය සහිතව සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස නමෝ සම්දෙන්දකෝ අකාලිකෝ එහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයේ අන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාවේවං බුද්ධං සරන්ත ධම්මං මනුස්සාච මංගලානි චින්තයාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බල සම්පන්ති විනාතේ සමිඤ්ඤතු නිවන් දුටු හිමි
රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන්